අද අපි මේ සූදානම් වන්නේ 88 වන වැඩසටහන කරන්න. ඒ කියන්නේ මේ පාඨමාලාවේ එහෙම නැත්නම් මේ පාඨමාලාවේ මේ දක්වා අපි පාඩම් 88ක් කරලා තියෙනවා. අද දවසේ මේ සූදානම් වෙන්නේ පංචමය නැත්නම් පාසරය. කලින් වැඩසටහන් හතරෙම සාරිගාමා කියන ස්වර පිළිබඳව ඒ ස්වර භාවිතාවේ නැහැ. අපි ශරීර අනුභාවිතාවේ නැති කියලා දීලා තියෙනවා. දැන් අද පාසරය තමයි යොදාගන්නේ මේ වැඩසටහන මුල් කරගෙන. පා කියනකොට ඉස්සෙල්ලාම තොල් භාවිත කරනවා. පා එක කාටත් පැහැදිලි. ඊළඟට මේ බෙල් නැත්නම් මුදුව කියන කොටස. ඊළඟට මේ මුදන කියන කොටස. උඩට යනවා. උගරෙන් උඩට. කට කට. ඊළඟට හෘදේ කියන කොටස. පළලට බීනවා. අන්න පළලට බීනවා. එතන මේ කියපු මුදුන, තල්ල, තොල්, මුදුන, බෙල්ල, හෘදය සහ තොල් කියන කොටස් හතරටම මේක හොඳට දැනෙනවා. හරිද? එතකොට මේ විදිහට පාසරේ වැඩි කලින් දවසක කරා වගේ කරනවා සා සා රේ සා සා රේ ගා රේ සා සා රේ ගා මා රේ සා සා රේ ගා මා රේ සා සා රේ ගා පා එතන දෙවිතරම නේ え
ඕන. ඊළඟට මම ඔයගලන්ට කියලා දුන්නා ප්‍රැක්ටිස් කරන වෙලාවල් ගැන. වෙලාව යොදා ගන්න හැටි. මේ අභ්‍යාස කීපයක් එකතු කරගෙන කාල පරාසය ඔයගලන්ට කාර්ය බහුල අය ඉන්නවා. වැඩ අධික බොහොම අය ඉන්නවා. එතකොට ඒ කාල පරාසයන් වෙන් කරගෙන දවසකට මෙච්චර පැය ගන්න. මගේ අවම ගන්න ඔයගලන්ට කියන්නේ අවම ගන්න වෙලාව. අවම වේලාව පැය 5ක් කියලා. පැය 18 දක්වා වර්ධනය කරගන්න පුළුවන්. හොඳයි. පැය 5 තමයි සතියට අවම ප්‍රැක්ටිස් එක. ඉතින් එහාට ඔයගොල්ලෝ දැනගන්න කරගෙන යනකොට තේරෙයි මේ ප්‍රැක්ටිස් එක ප්‍රමාණවත්ද කොහොමද කියන එක. ඒකට නිශ්චිත කාලපරාසයක් සඳහා ඔයගොල්ලෝ නිශ්චිත අභ්‍යාස ප්‍රමාණයක් යොදාගෙන ඒ කාලපරාසය තුළ ඒව කරන්න. මේ දේවල් මේ අභ්‍යාස කීපයක් ඔයගොල්ලන්ට එක්කව කරගන්න ඕන වෙනත් ගීත සමග. ඒක තමයි ක්‍රමය. අද බලමු කිසි ගීතයක්. බලන්න උත්සාහ කරන්න ගායනයේ අති තමන් යම් කිසි තාලයකට පැමිණෙන්නේ ගීතයක් කරලා හෝ ඒ වගේ දෙයක් අපිට මාධ්‍ය තුලින් අපිට එහෙම කරගන්න පුළුවන් මේ විදිහට නම් කටයුතු කරන්න. එනම් අද දවසේ වැඩසටහන මේ විදිහට මම අවසන් කරනවා.